පින්තුනි ඔබ මේ සංසාර ස්වභාවය දාර්ශනිකව නිවැරදිව තේරුම් ගන්නට ඕන. මොකද්ද සංසාරය කියන්නේ? සංසාරය කියලා කියන්නේ කි බිහි වෙන පදේ තමයි සංසරණ. මොකද්ද සංසරණ කියන්නේ? සංසරණ කියන්නේ හුවමාරු කිරීම. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා එක්ස්චේන්ජ් කියලා. අපි මොනවද මේ දීර්ඝ සසරේ මෙච්චර හුවමාරු කිරුවේ? අපි මේ කය, මේ ශරීරය තමයි දීර්ඝ සසරේ වරින් වර අපි එක්ස්චේන්ජ් කළේ. පින්තුනි ওই නගරවල ඉන්නව නේද සල්ලි මාරු කරන අය? එයාලට කියන්නේ මුදල් හුවමාරු කරන්නෝ. ඉංග්‍රීසියෙන් කියනවා මනි එක්ස්චේන්ජ්. එයාලා මොකද කරන්නේ? අපෙන් ඩොලර් අරන් අපට රුපියල් දෙනවා. ඒක තමයි හුවමාරුව. කඩේ මුදලාලිට රුපියල් 1000ක් දීලා 100 කොළ 10ක් ගන්න පුළුවන් නේ? අන්න හුවමාරුව. පින්තුනි අපි උපදින භවයක් ගානේ මේ කයවල් හුවමාරු කෙරුවා, සංසරණේ කෙරුවා. බුදුහාමුදුරේ අවස්ථාවක දේශනා කරනවා, මහණෙනි, එක කල්පයක් ඇතුලේ අපි දාලා ආපු ඇට කැබලි ගාන, හිස් කබල් ගාන ගොඩ ගැහුවා නම් වේ පුල්ල පර්වතයට වඩා විශාලයිලු අපි අතරමඟ දාලා ආපු හිස් කබල් ගාන. ඒ කියන්නේ අර කවාලා විලඳ જાති ගීත නිර්මාණයේ තියෙනවා නේද එක තැනක? තෙලෙන් කා කිරෙන් අත හොදා අපේ මේ ජීවිතේ ගෙවෙනා. දුවන්නේ සිරුරු කූඩුව මෙහි දමාලා ආව කල මරුවා. සිරුරු කූඩු කීයක් මේ සසරේ දාලා අපි කොච්චර කරක් ගැහුවද? තල 30ක් ඔස්සේ. සසරේ ඉපදුණු වාර අනන්තයි. අනන්තයි කියන්නේ ඇත්තට මේක ඉලක්කමකින් දක්වන්න බෑ. අර හරි සංවේගයේ තැනක් තියෙනවනේ. මාතු මරණං පච්චනු බුහතං, පිතු මරණං පච්චනු බුහතං, බාතු මරණං පච්චනු බුහතං, භගිනි මරණං පච්චනු බුහතං, පුත්ත මරණං පච්චනු බුහතං, දීතු මරණං පච්චනු බුහතං, ඥාති ව්‍යසනං පච්චනු බුහතං. අම්මා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු, තාත්තා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු, සහෝදරයා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු, සහෝදරිය මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු, පුතා මැරිච්ච වෙලාවේ, දුව මැරිච්ච වෙලාවේ, ඥාති ව්‍යසන වෙලාවේ අපේ ඇහින් පිට වෙච්ච කඳුළු මෙච්චරයි කියලා කියන්න බෑ පින්තුනි. සසරේ කොච්චර දිගද? ඔක තියෙන්නේ සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තේ. අනමතග්ග සංයුත්තේ කියවද්දී පුදුම සංවේගයක් ඇති වෙනවා. ඇත්තටම පුදුම බයක් ඇති වෙනවා. සංසාර ප්‍රවෘත්තිය ගැන අනමතග්ග කියන එක කැඩුවොත් පින්වතුනි අනු අමත අග්ග. අනු කියලා කියන්නේ තාපසේ, ඍෂිවරේ, අභිඥාලාභී රහතන් වහන්සේ නම. පසේ බුදුවරේ ආපස්සට සසර බලාගෙන ගියත් අමත පේන්නේ මොකද්ද? අග්ග කෙලවර. ඒ තරමට සසර දිගයි. ඒ තරමට සසර අනවරාග්‍රයි. ඒ තරමට මේක බය සහිතයි, සප්පටි බයයි. ඒ නිසා පින්තුනි මේ විසක් සමය අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා අපේ බෝධිසත්වයෝ බුදු වෙලා අපි වෙනුවෙන් අසරණ අපිව ගොඩ දාන්න අවබෝධ කරගත්ත ධර්මය ඔබ අනුගමනීය ප්‍රතිපදාවට එන්න ඕන කාලවකවානුව.